sudah kita melibati diri kita tahu tak kita mama ada udah kita memang aku punya kami video tidak beri sudah aku punya kami video ni sama mara dalam kami video ni itu kami dah kerana ini besar dari aku sudah udah aku kami bawa sudah nama tetapi hari ini ಸಮಾರಂಭದ ಉತ್ಸವ ಪಡೆಯುವುದು ಆರಂಭದಲ್ಲಿ ವಾರ್ಷಿಕ ಸಭೆಯ ಕುಟುಂಬ ಲವಣೆ ವಿದ್ಯಾಲಯ ಸೂರ್ಯವಾಸ ಕಂದಾಯ ಸಾಧ್ಯ ತರಂಗಕ್ಕೆ ಪ್ರಧಾನ ಆಡಳಿತ ಅಭ್ಯರ್ಥಿಗೆ ಕ್ರೀಡಾಕೂಟದ ಸಂಪ್ರಾಪ್ತಿಯ ಅಭಿವೃದ್ಧಿ ಆದ ಅನುಷ್ಠಾನ ಕನ್ನಡವಾಗಿ ಲವಣೆ ಮಗನ ಕನಿಷ್ಠ ವಿದ್ಯಾಲಯ ವಿದ್ಯಾರ್ಥಿನಿಯ ಶ್ರೀ ರಾಮನಾಯಕ ಭಾಗ್ಯ ಸಮಿತಿ ವಿದ್ಯಾಲಯ ada teman-teman menjaga labadi. Ketika Dewaganagin Padawagin Silwa Labagan ni Makulay Kalis Vidyalaya Vedana Krida Naika Chi DC Shanoko Giman inang dua Makulay Kalis Vidyalaya Vedana Krida Naika KD Ganesha yang dipalay Labagan ni nang turuay Gala Kalis Vidyalaya Vedana Krida Naika sa Naika kedua Imagin Silwa lagi ni yang masih tukaran lawan. Wasaraganaku atite matakaval chinaku yatinedi bakunu Kalis Vidyalaya Krida Pitindakan lebih ne Vidyalaya Vedana Krida Naika KD Ganesha Vita Pahadali masih tukar nawati inang dulu mungkin Gala Kalis Vidyalaya Vedana Krida Naika MH Pawan Desa pasti dukumar samagin Gala Kalis Vidyalaya Vedana Krida Naika MG Hasan Dian Sigajai Singa Vita emang gini silola badi nawati. Kemudian again inang tulu gini silua.
වසර ගණනාවක තිබූ විදුලේ නිමා කරමින් මෙම ක්‍රීඩා උත්සවයේ ක්‍රීඩා පිළිතුරු සංවිධානය කිරීමත් අපි ආදරණීය ගුරුවරුන් අපගේ ගෞරවය පුද කර ඉදි වසර ගණනාවක ඉදෝරයේ අනතුරුවයි මෙවැනි තරගාවලියක් මේ ආකාරයෙන් සංවිධානය කරනු ලබන්නේ. මේ අවස්ථාවේදී ගැමුණු නිවාසී ක්‍රීඩා නායක ඩී.එච්. තනුජ සමගින් ක්‍රීඩා නායිකාගේ විනෝදයන් පුතණුවන් සහ දියණියන් තමන්ගේ කිරිසිදුව ලබා ගන්නවා ඇති. ඉනතුරුයි ප්‍රධාන ඔලිම්පික් වාහනයේ දැල්වීම සිදු කරනවා ඇති. ඒ වගේම ක්‍රීඩා නායකයන් සහ නායිකාවන් ඔය විදිහටම ක්‍රීඩා පිටියේ රැඳී සිටින්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔවුන්ගේ පිටුපසින් අදාළ නිවාසවල සමාජිකින් සිටින සත් අපි තාම කවුරුන් ඉල්ලා සිටුවා ප්‍රතිඥා ලබා දෙන කාර්ය සඳහා. ඒ වගේම මාර මකුණුවේල කනිෂ්ඨ විද්‍යාලයේ 4 වෙනි ශ්‍රේණිය ඉගෙනු ලබන WA පිනිත් දෙනුවන් විද්‍යාලයේ 4 වෙනි ශ්‍රේණිය ඉගෙනු ලබන WA පිනිත් දෙනුවන් පුතණුවන්ට අපගේ ගෞරවනීය ස්තුති පුද කරනවා. ඒ බාර ගැනීම සඳහා සම්බන්ධ වුණු ගල්වල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති අකුරැස්ස අධ්‍යාපන කලාපයේ වැලිපිටිය කොට්ටාසයේ මාර මකුළුවල හේන කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අප හා අකුරැස්ස කලාපයේ අකුරැස්ස කොට්ටාසයේ මාර ගල්ලල කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අප සැම තිස්ස ගැමුණු යන නිවාස දෙකට බෙදී 2025 වර්ෂයේ මාර්තු මාස 12 වන අද දින සහෝදරත්වයේ නාමයෙන්
ජය පරාජය විඳදරා ගනිමින් තරඟ නීති රීතිවලට එකඟව තරඟ වදින බවට දිවුරා පොරොන්දු වෙමු. දිවුරා පොරොන්දු වෙමු. දිවුරා පොරොන්දු වෙමු. දිනවා මීළඟට ක්‍රීඩා ප්‍රතිඥා ප්‍රකාශ ඉවත් වීම සඳහා ඉතාම ගෞරවනීය පුරවැසියන් සිටිනවා. බදුනුවර විශ්වවිද්‍යාලයේ විද්‍යාපති දාමනායක මහත්මියට ඉතාම ගෞරවයෙන් යුතුව එම කාර්යය සිදු වෙත.
ඔන්න දැන් ඊට පස්සේ මිස්ලයි රිලේ එක බලන්න. ඒ වගේම මේකට යන විහිදන් ටික සම්පාදනය කරගන්න සම්පත්දායකයන් එකතු කරගන්න එක මේ සියලු දේවල් එකට මනාව එකට එකතු වෙච්ච අවස්ථාවක් තමයි මේ එළි දක්වන්නේ. ඒ නිසා බොහෝ වෙලා කතා කරන්නේ නැහැ. මම මේ සියලු කාර්යයන් වෙනුවෙන් මූලිකව අපකප වෙලා කටයුතු කරපු අපේ ස්වාමින් වහන්සේටත් මේ පාසලේ විදුහල්තුමිය හැටියට කටයුතු කරන එතුමියටත් ඒ වගේම බය නැතුව මේ වෙනුවෙන් කටයුතු කරපු පාසල් දෙකේ ගුරු මණ්ඩලයට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මේ දරුවන්ගේ ක්‍රීඩා ජීවිතයට ආශිර්වාද කරමින් ඔබගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉදිරියට දියුණු වේවා. ජාතික තලයේ ක්‍රීඩා තරුවක් ක්‍රීඩා තාරිකාවක් වෙන්න තාරුකාවියක් වෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. මගේ අවස්ථාව මම හමාර කරන සියලු දෙනාටම බොහොම ස්තුතියි. මේ ක්‍රීඩා පිළිපැවැත්වීම ලැබුවේ ගුරු බෞද්ධුන්ගේ තරගයේ තම සාර්ථක තරගයක් ක්‍රීඩා උත්සවයට සම්බන්ධ වෙලා සිටින ගල්ලල අනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ස්වාමින් වහන්සේගෙන්ද ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටින සියලුම ආරාධිත මහත්මීන්ගෙන්ද මෙම විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඒ වගේම විද්‍යාල දෙකෙහිම ආචාර්ය මණ්ඩලය සංවාද නිලධාරී මහත්මීන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙමව්පියන් සහ විද්‍යාල දෙකෙහිම දරුදරියන්ගෙන් අවසරයි. පළමුවෙන්ම අද දින මේ ක්‍රීඩා උත්සවය සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට මෙම අවස්ථාවට සහභාගී වෙන්න නොහැකි වුණත් ඒ සම්බන්ධයෙන් මේ උත්සවයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ දරුවෝ පන්ති කාමරවල රැඳිලා ඉගෙන ගන්නවට වඩා අද හරිම සතුටින් ක්‍රියාශීලීව ඉන්නවා. දවස ගත කරනවා. අපි හැමෝටම පේන්න තියෙනවා. ඉතින් මේ වගේ වටිනා අවස්ථාවක් පාසල් දෙකක් එකතු වෙලා මේ ක්‍රීඩා උත්සවය සංවිධානය කරන්න වැඩ කටයුතු කරපු ගල්ලල විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේ වගේම මේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය ආචාර්ය මණ්ඩලය සංගෝධනිධාරී මහත්මීන් ඇතුළු දෙමාපියන් මේ සියලු දෙනාටම මේ අවස්ථාව ඉතා අලංකාරවත්ව ඒ වගේම නිර්මාණශීලීව ක්‍රීඩා කුටි සකස් කරමින් මේ වගේ වටිනා අවස්ථාවක් දරුවන්ට ලබා දෙන්න කැප වෙලා කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒ සියලු දෙනාගේම කැපවීම මම ඉතා වේකට සලකනවා මේ අවස්ථාවේදී. ඒ වගේම ක්‍රීඩා පිටියේ මැද සිටින කේස් ඉවත් වෙලා ඉන්න කියත් ගෞරවණීය ආරාධනා කරනවා. දෙමව්පියන් ක්‍රීඩා පිටියේ ඉවත් සිට තරගයෙන් නරඹන ලෙස ඉතාම ගෞරවණීය ආරාධනා කරනවා. මෙම තරගයේ
ක්‍රීඩා තරඟ තුලින් ඔබේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්නට හැම කෙනෙක්ම කටයුතු කරන්න ඉල්ලමි. මම හිතන්නේ බොහොම ස්තුතියි. බොහොම පිටුපිට වෙනවා සංඝ සමිති ප්‍රවෘත්තිමත් සභා ආමන්ත්‍රණය සමගපලතිදී ආශිෂ්‍ය විදේශීය අවසාන මිනිත්තු කිහිපයයි ආදිත්‍ය කාන්තාවගේ
මේ ආකාරයෙන් මේ තරගය උත්තරී අපි ඉස්සතු දුව කාලයකම මේකෙන් කරනවා මේ අනුකූලව දෙමාපිය තරග පකඩ සතබස්තාන්දර්ශයේ අනුකූලව කරනවා එන්සි අපි කරන්නේ ආදිත්‍ය තරගයේ අවස්ථාවේ ප්‍රතිදේ තමයි විවාහයට දෙන්නේ බලමු කිසිම තරගයේ අවස්ථාවේ සයිකල් ගියා එන තරගයේ අවස්ථාවේ සර්ජන අපේ මජාකායිකාව මේට 12:54 වෙලාව අපි අනිත් 1:15ට දිවාවේ තරක පාව දුන්නේ නැහැ වෙලාවට හොද තරක පාව දුන්නේ නැහැ කිව්වා
දෙනාගෙන්ම අවසරයි. මා මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රීඩා උත්සවය සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් විද්‍යාල දෙකේම විදුහල්පති ස්වාමීන් වහන්සේ සහ විදුහල්පතිතුමියට. මොකද මම දන්න විදියට අවුරුදු 7කට විතර පස්සේ තමයි මකුළුවල කනිෂ්ඨ විද්‍යාලයේත් ගල්වල කනිෂ්ඨ විද්‍යාලයේත් ක්‍රීඩා උත්සවයක් පවත්වන්නේ. මෙතෙන්දී අගය කළ යුතු කාර්යයක් තියෙනවා. මොකද මේ වැඩේ සාර්ථකව කරගෙන යන්නට විද්‍යාල දෙකම එකතු වෙලා මේ ක්‍රීඩා පිටියේ මේ ක්‍රීඩා උත්සවය පැවැත්වීම. ඉතින් ඇත්තටම අද මේ ක්‍රීඩාව කියන එක මේ දරුවන්ට ඉතා වටිනවා. අත්‍යවශ්‍යයි. ප්‍රාථමික විෂයට ප්‍රාථමික අධ්‍යාපනයට මේ ක්‍රීඩාව සහ සෞන්දර්ය කියන එක අත්‍යවශ්‍යයි. නමුත් අද අපේ මම හිතන්නේ පාප කර්මයකට කියනවා නම් මේ ප්‍රාථමික අධ්‍යාපනය ගිහිල්ලා තියෙන්නේ වෙන කොහෙවත්. අද ප්‍රාථමික අධ්‍යාපනය ගිහිල්ලා තියෙන්නේ දැනුම විතරක් පදනම් කරගත්තු අධ්‍යාපන ක්‍රමයකට. මේ පහේ ශිෂ්‍යත්ව විභාගය නිසා. මේ පහේ ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ කන්නංගර මැතිතුමාගේ හොඳ සංකල්පයක්. ඒ සංකල්පය මොකක්ද? ගමේ පිපෙන මල් ගමට පරවියා නොදී කියන සංකල්පය මත තමයි මේ පහේ KJTR සඳමාලි මහත්මිය, AVA නදීකා මහත්මිය සමගින් BH සම්මේලන මහත්මිය ආචාර්ය මණ්ඩලය ව්‍යාසත්‍යාග ලබන ඇති හිටපු වැලිපිටිය කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ අපරාධ හිටපු ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිපල කාමි එවැගේම විසුදාලම් පිටභාගයේ මුසල් විද්‍යාල ලබා දීම සඳහා සිය වැඩි කිරීම හතර දෙමාපියන් තරගයේ කාන්තා තරගයේ ත්‍යාග ලබා දීම සඳහා विशाल यहाँ से तेवन स्थान AW गेसंदूर स्तर साथी लबा गल्लल कनिष्ठ विद्यालय विधुहलपति वगेम शिशनु विहारस्थान अतुल विहार गणे हिविहाराधिपति गालमातन हंबल तिपलाती पिता समनायक दुजत्मी मन पन्यासानायक स्वामी वහන්සේ යති योजना करमिन HW दिल्ली सेवादी එහි දෙවන ස්ථානය නියෝජනය කරමින් ගැමුණු නිවාසී PV දෙසද ගිහන්ස එයගේ මෙහි ප්‍රථම ස්ථානය 2025 වතුර පිරවීම බාලක බාලිකා තරගයේදී DG විශාල් ගිහන්ස ත්‍යාගාදා ත්‍යාග ලබා ගන්න කවුරු පුරකෝ मीटर 75 දී මේ බාලිකා තරගයේ සහතිකපත් ලබා දෙන්නට 2025 ක්‍රීඩා තරගවලියේ මීටර් 75 දිවීම බාලිකා තරගයේ සහතිකපත් ලබා දීමේ කාර්ය සඳහා ස්ථානය ගැමුණු නිවාසී නියෝජනය කරමින් එච්.ඒ. අමෝත්‍යා ඒ වගේම දෙවන ස්ථානය ගැමුණු නිවාසී නියෝජනය කරමින් PGR චාරුනි සිහාරා අපි ත්‍යාග ලබා ගන්නවා ගල්ල විශ්වවිද්‍යාලයේ විදුහල්පති ඒ වගේම ගාල්ල මාතල හම්බන්තොට තිබුණාදී උපප්‍රධාන සංඝ නායක
සනි විහාරස්ථානය තුළු විහාරගණයේ විහාරාධිපති භූතත්වයේ පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේගේ ස්තුති. චලනී ශිහාරා එවැගේ මෙහි දෙවන ස්ථානයේ ගෙමුන් නිවාසී එච්.ඒ. අමෝත්‍ය දියණියන් සාතික බක් ලබා ගන්නවා. නායක ස්වාමීන් වහන්සේගේ ස්තුති. ස්ථානය තිස්ස නිවාසී KL තෙෂාරා සදෙවි දියණියට නායක ස්වාමීන් වහන්සේගේ ස්තුති සහතික පත්‍ර ලබා ගැනීම. සඳකේ ඊළඟට 2025 ගෝලීස් බාලක තරගයේ ප්‍රථම ස්ථානය තිස්ස නිවාසී නියෝජනය කරමින් GWA බින්දු නුබිවත්. ගෝලීස් බාලක තරගයේ සාතික පත්‍ර ප්‍රදානය කරන්නට එහි දෙවන ස්ථානය ගෙමුන් නිවාසී නියෝජනය කරමින් MHPD සසිඳු කුමාර මේ වගේම 2025 ක්‍රීඩා උළෙලේදී එල්ල විසිකිරීම බාලක 2025 එහි ප්‍රථම දෙවන ස්ථානය තිස්ස නිවාසී GWA රන්දින දුවන්, දෙවන ස්ථානය BM අදීශ, එහි ප්‍රථම ස්ථානය 2025 ක්‍රීඩා උළෙලේ එල්ල විසිකිරීම බාලක සසිඳු නිම්සර. ගෙමුන් නිවාසය නියෝජනය කරමින් WB විනුගි එවැගේම 2025 හෙළ විසිකිරීම බාලිකා තරගයේ ප්‍රථම ස්ථානය තිස්ස නිවාසය නියෝජනය කරමින් WVP සෙනොලින් හෙත්මා දියණිය. හෙළ විසිකිරීම බාලිකා තරගසව්වෙත් ගෙමුන් නිවාසය නියෝජනය කරමින් දෙවනි ඒ වගේම 2025 කොඩිය තේරීම් බාලිකා තරගයේ තෑග්ග ලබා දීමට සූදානම් වන්නේ එහි දෙවන ස්ථානයේ ගෙමුන් නිවාසී නියෝජනය කරමින් BH සිත්මි, ඒ වගේම එහි දෙවන ස්ථානය තිස්ස නිවාසී නියෝජනය කරමින් TG සිතුම්යා යහන්සියනි, ඒ වගේම එහි 2025 ක්‍රීඩා උළෙලේ කොඩිය තේරීමේ බාලිකා තරගයේ ප්‍රථම අපි මීළඟට සූදානම් සහතික පත්‍ර යලි ප්‍රදානය කිරීම සඳහා බබළුවෙන් කලිස්තු විද්‍යාලය
ඔබ ජයත්වලගේ දපලගේ කැමති මේ ක්‍රීඩා භූමියේ සිට අපි තියාගහසන් ඒ අසිස්පා ක්‍රීඩා උත්සවයේදී පොළපත් ඇදීම දෙවන ශ්‍රේණියේ තරගයේ තියාග ලබා දීම සඳහා මේ සියා නිතුෂ නිම්නෙත් සමගින් SWS සස්සල රන්දේව බයි කරනවා දේවිකා ගුරු මහත්මියට තියාගා සාධිකපත් හෙළ විසිකිරීම බාලිකා දෙවන ශ්‍රේණියේ තරගයේ සාධිකපත් ලබා දීමට සූදානම් වන්නේ මෙහි දෙවන ස්ථානය ගුරු මහත්මයාට ව්‍යාදා කරනවා සහතික හත්යාග ලබා දීම සඳහා අප සමග එක්වන ලෙස ධන්‍යවාද අනෝමාපියන්ගේ ගුරු මහත්මයාගේ දැතින් ඔබගේ සහතික පත් ලබා ගන්න ලෙස බාධක දිවීම බාලිකා තරගයේ හතස්වේදී එහි දෙවන ස්ථානය ගෙමන් නිවාසයේ නියෝජනය කරමින් එම්.එච්. ඉෂාරාවුනි ගුරු මහත්මියට අපි ආරාධනා කරනවා සෙව්වන්දී ගුරු මහත්මියට තියාගහ සහතික පත් ප්‍රදාන ස්ථානයක් ලෙස විදාස් 35 නිවාසයේ ගේනවලේ බෝලරේස් බාලිකා තරගයේ සහතික පත් ලබා දීමට සූදානම එහි දෙවන ස්ථානය ඇති ගෝවත් මේ ස්තුතිවන්ත වෙනවා සෙව්වන්ති ගුරු මහත්මයාට ශාසන නියෝජනය කරමින් ටීචී චන්ද්‍රකගේ මහත් අනු චන්ද්‍රිකා මහත්මියගේ අතින් සාතික පත් ලබා ගන්නවා ඇති නියෝජනය කරමින් ඩීජී ධනුෂ හසරන් ඊට 10.8ක් ඒ වගේම මේ ප්‍රථම ස්ථානය ලබා ගන්න 2035 බෝලේ විසිකිරීමේ බාලක තරග ඉසව්වේ ඊට 17.2ක දුරක් බෝලේ විසිකිරීමේ GA යස්මිත ඉදුවරවයි චන්ද්‍රිකා මහත්මියගෙන් සාතික පත් ලබා ගන්නවා
මින්සර කේමල් අනුජාතන්ත ඒකී සමුකදින්වන් එවගේ අතිරේක ක්‍රීඩකයන් ලෙස ජනිත් දෙව්නුවර සමග තවජ වීකොන් ක්‍රීඩා කරා व्यवसाय दिगमन निवासी नियोजन करवे MHPV सचिन कुमार विशाल नमस्कार मैंने वीडियो कोटा से हिट हुआ था बना जाते हैं और ये अगले से हिट हुआ था बना जाते हैं जाते कुमार कुमार कार्य और संघर्ष की सुधी त्याग लबा दी मुझे सुधारा मंदी ये सदा ब्याजा का सिद्धवा इनम निवासी देवी यदि मैं लपो लबा करने में तीस निवासी निवास ना क्या ब्याजा करने में त्याग लबा करने मैं त्याग दे रिश्ता दे कि कोई फैमिली ने किया ये वाकई में ये निवासी ना क्या ब्याजा करने में मैं त्याग फैमिली ने किया ऊपर आप त्याग करने में लबा करने मत Dari hadama niwas serasina labagate labu si labagani इस निवासी राज्य अभियान करने में त्याग लगाने ये देवनी स्थान labagate labu अनुसार labagani के निवासी ते निवास राज्य अभियान करने त्याग labagani अनुशूर कालवादने कालगावली पुणे विश्वनिवास बाल्य कांस्ट विद्यालय विद्यापति में आते तब कुशल बाग नमस्कार बाल्य कांस्ट विद्यालय समगे प्रवती निवासांत क्रीडावली प्रथम स्थान लबागने दाखलो तुलसी असुवदात लबागन में यमुना निवासी ක්‍රීඩා භාර සිරිවර්ධන මහත්මියට මාගේ ස්තුතිය පුද කර සිටිනවා විනිශ්චය කටයුතු වලින් අපට විශාල සහයෝගයක් ලබා දුන්නා එතුමිය. ඒ වගේම මාර කණංක ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය කෞමදී මහත්මිය මාර කණංක ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ එච්.එම්. හේමාලි මහත්මිය එතුමියන්ටත් මම මේ අවස්ථාවේ ස්තුතිය පළ කර සිටිනවා. ඒ වගේම මට මේ අවස්ථාවට විශේෂ උදව්පදව් කරමින් මකුළුවල හේන ප්‍රදේශයේ මහින්ද මහතා ඉමදුව විතානගේ ඉස්ටෝස් උපුල් මහතා දහනායක ගොසරි පොලිස් නිලධාරී මකුළුවල හේන කලනිමා දියණිය ඉමදුව හංසකී ඇන්ටික් සමන්තමයා සේපාල කඩේ අධිපතිතුමිය නදීෂා ලක්මාලිමිය අපේ ආචාර්ය මණ්ඩලයේ ප්‍රියංකා කුමාරිමිය සනුකිගේ පියා හතර ශ්‍රේණියේ වී.ඒ. සුනිල් මයා වැලිගමින් සම්බන්ධ කරගෙන විශාල වශයෙන් උදව්වක් කරන්නට යෙදුණා. ඒ වගේම මාංශි දියණියගේ මව ඒ වගේම කණංක ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ එච්.එම්. හේමාලිමිය ඒ වගේම තේ සමිතියේ සභාපතිතුමා සිරිසේනමයා මෙන්න මේ විදියට මට තෑගි ලබා ගැනීමට උදව්පදව් කළා. ඒ හැමෝටමත් මගේ ස්තුතිය පළ කර සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම අප විද්‍යාල දෙක එකතු වෙලා බොහොම සහෝදරත්වයෙන් තරග වැදුනා.
ගෞරවනීය හාමුදුරුවන් වහන්සේගේ ප්‍රධාන දායකත්වය මත ගල්ලල කනිෂ්ඨ විද්‍යාලයෙන් මට ලැබුණු උපරිම සහාය තුල තමයි මට මේ උත්සවය මේ වලින් සාර්ථකව කරගන්නට ලොකු ශක්තියක් වුණේ. මම හිතන්නේ ළමයි අඩු ප්‍රමාණයක් හිටියට උත්සවයේ ලොකු දායකත්වයක් දරමින් මට සුවිශේෂ සහයෝගයක් දැක්වුවා ගෞරවනීය විදුහල්පතිතුමා සාමින් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය. ඒ නිසා මම විශේෂයෙන්ම ඒ විද්‍යාලයට ස්තුතිය පළ කර සිටිනවා. Cause you come get down with her, you'll start to be alright.